මම දැක්කා මේ ඊයේ පෙරේදා අපේ මේ පූජනීය උත්තමයෙක් සෞන්දර්යාත්මක හැකියාවන් තිබුණු පූජනීය උත්තමයෙක් විනයානුකූල නොවීම නිසාවෙන් නින්දාවට භාජනය වෙලා අත්අඩංගුවට යනවා. ජීවිතේ හැන්දෑ කාලේ මොන තරම් පරිහානියක්ද බලන්න. අවුරුදු 70 ගානක් ආපු දිවි ගමනේ පරිස්සම් වුණ නැත්තම් රැකුන් නැත්තම් වටිනාකම තේරුම් ගත්තේ නැත්තම් විනය රැක්කේ නැත්තම් ශික්ෂාකාමී වුණේ නැත්තම් ඒකේ තියෙන බරපතල ඛේදනීය බව අපරාධිත බව තමන් විනාශ වෙන ගමන් තමන් පරිහානියට පත් වෙන ගමන් තමන් දුක් වෙන ගමන් මුළු ලෝකයම නිදහස සතුට සැනසීම සැපත සියල්ලම ලෝකයාගෙත් නැති කරන මිනිස්සු ඉන්නේ. අපේ පොලිසියේ මේ ගිය සතියේ අලුතෙන් නඩු දෙකක් ආවා. ඔවාසි මහත්තයා මට එන්න කිව්වා. ඊට පස්සේ මං ගියාම එකක් ගෑනු දැරිවියක් පන්ති යනවා කියලා ගිහිල්ලා මුස්ලිම් ළමයෙක් එක්ක පැනලා ගිහින්. ඊට පස්සේ මේ ළමයි දෙන්නව අල්ලන් ආවා. අවුරුදු 14යි ඒ දුවට. ඒ ළමයාව ගෙනල්ලා මේ ළමයාගෙන් කට උතර ගනිද්දී මේ ළමයා කියනවා ඒ මුස්ලිම් ළමයාත් එක්ක යන්න මාස 3කට කලින් සිංහල ළමයෙක් අතින් ඒ ළමයාව අතවරයට ලක් වුණා කියලා. ඊට පස්සේ ඒ කොල්ලත් අල්ලගත්තා. කොල්ල දෙන්න රිමාන්ඩ් එකට දාලා ගෑනු ළමයා පරිවාසයට යවුවා. අනිත් නඩුව තමයි අවුරුදු 14 ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි මාස 11කට ඉස්සෙල්ලා මව්පියන්ට හොරෙන් පැනලා ගියා. දෙන්නටම 14. ගිහිලා කොළඹ දිහා හැංගිලා හිටියා මාස 11. හොයාගන්න බැරි වුණා. මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට කොල්ලා විතරක් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අල්ලගත්තා. අල්ලගෙන පොලිසියෙන් ගිහිල්ලා ගෑනු ළමයා අරගෙන ඒ ශේස්ත්‍ර පරීක්ෂණයකුත් කරලා අරන් ආවා. මේ ආධුනික ළමයි දෙන්න ලෝකයේ ගැන නොදන්න ළමයි දෙන්න හිතුවක්කාරකමට ගිහිල්ලා නවාතැන් හොයාපු තැන්වලදී ඒ ළමයා මේ කොල්ලට හොරෙන් විටින් විට අර නවාතැන් පළවල් වලදී දූෂණය වෙලා ඒ ළමයා පරිවාසයට දැම්මා. කොල්ලා අනිත් පැත්තෙන් පරිවාසයට දැම්මා. ජීවිත ඔක්කොම ඉවරයි. මේ වගේ ජීවිත ලංකාවේ 100,000 ගාණක් තියෙනවා. මේ දරුවන්ට හිතෙනවා මේ සමාජය පිළිබඳ අවබෝධයෙන් අපි මේ කියන දේවල් වැඩක් නැති, පළක් නැති දේවල් කියලා. ඒකට හේතුව මේ ළමයින්ගේම දැන් දෝෂේ පෙවුනාට දෝෂ නැති ළමයෙක්නේ අපිට හම්බ වුනේ. දෝෂ නැති ළමයෙක් තමයි හම්බ වුනේ. කීකරු විනීත ඕන විදියට හදන්න පුළුවන් එකෙක්නේ අපිට හම්බුනේ. ඒකව හදලා තියෙන ක්‍රමයේ වැරද්ද නෙමෙයි. අහුම්කම් දෙන්නේ නැති කෙනෙකු කියන දෙයට අවනත වෙන්නේ නැති ලෝකයේ තියෙන ආගමට දහමට සංස්කෘතියට නැමෙන්නේ නැති ගොරහැඩි ගතියකට මේ ළමයාව නිර්මාණය කෙරුවේ මේ ඉන්න අම්මලා තාත්තලාමයි. මහත්තයා ඇත්තටම ඉස්කෝලේ වැඩසටහනක් කරනකොට අම්මයි තාත්තයි දෙන්නම ගෙනල්ලා දෙපැත්තෙන් තියන්න ඕන. මේ ළමයි ඔක්කොම විනාශ කෙරුවේ එක අම්මා දෙක තාත්තා. ඒ දෙන්නනේ දෙගුරු.
ගුරුන්ට මුණ ගැහෙන්නේ පස්සේ. අම්මයි අපච්චි දෙන්නාගෙන් සිද්ධ වෙච්ච අපරාධය තමයි මේ ගුණගරුක නම්‍යශීලී නොවන දරුවෙක් නිර්මාණය වීම. මෙච්චර උගන්නන රටේ රටට වදයක් වෙච්ච, රටට බරක් වෙච්ච, රටට හිංසනයක් වෙච්ච පරම්පරාවක් නේ හැදෙන්නේ. දියුණු අධ්‍යාපනයක් තියෙනවා කිව්වට අපේ හාමුදුරනේ මේ ළඟදී මම අහගෙන හිටියා සමීක්ෂණ වාර්තාවක් කියනවා. ජන සංගණනය කරපු එකේ දීර්ඝ වාර්තාවක් මම අහගෙන හිටියා. අවුරුදු ගණනාවක අනතුරු වලින් මැරිච්ච සංඛ්‍යාව, සියදිවි නසාගත් සංඛ්‍යාව, හදිසි ආපදා වලින් මැරිච්ච සංඛ්‍යාව මෙහෙම වර්ග කරගෙන ආවා. අවුරුද්දෙන් අවුරුද්දට ප්‍රතිශතය වැඩි වේගෙන ඇවිල්ලා. ඉස්සරහට වැඩි වෙලා. අපරාධිත ලෝකයකට වේගෙන් අපි ඇවිල්ලා. දුක්බර පෞකාර ලෝකයකට වේගෙන් ඇවිල්ලා. සාක්ෂරතාවය 98යි කියලා කිව්වා. අකුරු හැකියාව 98යි. අකුරු හැකියාව 98ක් තියෙන රටේ මෝඩයෝ 198යි. අකුරු වලින් වැඩක් කරන්නේ. ඉලක්කම් වලින් වැඩක් කරන්නේ. ඒකෙන් තමයි මේ පව් ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ නිසයි පුතේ මම මේ මංගල සූත්‍රයේ මේ ගාථාව මයි පුතාලා වෙනුවෙන් මාතෘකා කළේ. බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යා වාචා ඒතම් මංගල මුත්තම. බාහු සත්‍ය බොහෝ විෂය දැනුම ඇති බව. විෂය දැනුම බොහෝම ඇති බව. අපි හැමදාම පුතේ ඉස්කෝලේ ගිහිල්ලා විෂය දැනුම තමයි ලබන්නේ. අපි විෂයන් විවිධ වූ විෂයන් පිළිබඳව දැනුම ලබනවා. හැබැයි ඉස්කෝලේට වඩා විෂයන් සංඛ්‍යාවක් උගන්වනවා කොහෙද? ඉස්කෝලේට වඩා විෂයන් සංඛ්‍යාවක් උගන්වන්නේ කොහෙද? ගේ ඇතුලේ තමයි ඉස්කෝලේට වඩා වූ විෂය සංඛ්‍යාවක් උගන්වන තැන. හැම විද්‍යාවක්ම උගන්වනවා. ගෘහ විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මේ පාරිසරික විද්‍යාවන් සියල්ලම උගන්වන තැන තමයි ගෙදර. ඒකට ඉන්නේ ගුරුවරු දෙන්නයි. ඒ ගුරුවරු දෙන්න මේ විෂය ධාරාවම විෂයන් සිය ගණනක් ආවරණය කරනවා ගුරුවරු දෙන්න. ඒ ආවරණය කරලා ඒ අවශ්‍ය දැනුම දීලා තමයි පුතේ විද්‍යාලයට දෙන්නේ. ඒකේ ආචාර විද්‍යාව, සමාජ විද්‍යාව මනවින්ම තියලා අතීතයේ දරුවෙක් එළියට දැම්මේ. ඒ ආචාර විද්‍යාවයි සමාජ විද්‍යාවයි පිළිබඳ දැන් දෙමව්පියෝ ළමයාව එහි පිහිටවලා දෙන්නේ නැති එකේ කරුමය නිසාවෙන් විද්‍යාලයේදීත් ඒ ළමයාට ඒ දෙක ලැබෙන්නේ නැති නිසාවෙන් ළමයා විනාශ වෙනවා. අකුරු විතරයි තියෙන්නේ. ඉලක්කම් තියෙනවා. සරල විෂය දැනුමක් තියෙනවා. ජීවිතේ දිනන්න දන්න, මේ පරිසරය මත ගොඩ නැගෙන්න දන්න නිර්මාණශීලී දරු පැටියෙක් නැහැ. ඒකනේ පුතේ දුක, කනගාටුව. අපි අහන දේ ප්‍රායෝගික තැනකට ගේන්න අපිට තේරෙන්නේ.
ඒ කාලෙදි තිබ්බේ අහන දේ එහෙම්මම අනිත් පැත්තට ප්‍රායෝගිකව විඳින්න, දකින්න, කරන්න, ඒකෙන් ඵල ලැබෙන විදියට නිර්මාණය කරනවා. ඒ තමයි හොඳ අධ්‍යාපනය. අපි විවිධ විෂයන් ඉගෙන ගන්නවා. මම ඕනනම් දැන් පෙන්නන්නම් මේ ළමයින්ට විෂය දැනුම තිබ්බට ඒ විෂය දැනුම ප්‍රායෝගිකව ඇති වෙලා නැහැ කියන එක පේන්න තියෙනවා. විවිධ විෂයන් ඉගෙන ගත්තට විෂය දැනුම දරුවෙක් ලබනවා. ඒකට කියනවා අපි දැනුම. ඔය ශිෂ්‍ය ජීවිතයක් ගොඩනගන්න කියලා කියනවානේ දැනුම ආකල්ප කුසලතා මත. ඉස්සර තිබ්බේ ඒක අනිත් පැත්තට පුතේ. දැනුම ආකල්ප කුසලතා කියලා තමයි දැන් පාවිච්චි කරන්නේ. ඒ කාලේ තිබ්බේ ආකල්ප කුසලතා දැනුම. සත් ආකල්ප වල පිහිටනවා, ඒ වෙනුවෙන් වැඩ කරනවා, ඒ වැඩේ ලස්සන කරන්න දැනුම හොයනවා. ඒක තමයි තිබ්බේ. දැනුම ඊට පස්සේ තීව්‍ර කරගෙන ඉහළට යනවා. ඒ කාලේ ජීවත් වෙන්න හැවා කියන්නකො. හාන්න ඔය දරයි පල්ලි දඬු පාවිච්චි කරලා ඒ වගේ තමයි හරකුන්ගේ බැඳලා හෙට මෙහෙට ඇදලා මඩ කරගෙන කුඹුර ඉහ ගත්තේ. ඊට පස්සේ ලීයට තව ලීයක් අමුන්නලා නගුල හදාගෙන ඒකෙන් හැවා. ඊට පස්සේ ඒක තවත් ටිකක් දියුණු කරගෙන යකඩ නගුල් හදාගත්තා. ඒක තවත් දියුණු කරලා යාන වාහන වලට බද්ධ කරගෙන ඒ ඔස්සේ ඔහම නිර්මාණය කරගෙන උඩට ආවා. අසනු නෙලපු එකත් එහෙම තමයි ගියේ. දැන් කිසි ගැටලුවක් නැතුව අසනු නෙලා ගන්න ඕන වරුසාව වෙලාවක. ඕන ඉදොරේක එක ගැටලුවක් නැහැ. තව ටික කාලයක් යනකොට ඊටත් වඩා දියුණු ක්‍රමයක් ඒ නියර උඩ ඉඳලා මෙහෙම ලියක් දෙමෙව්වා ගන්න. එහෙම ක්‍රමවලට එනවා. ඉස්සරහට යන්න දැනුම හොයාගෙන තමන්ගේ මූලික කාරණාව ඉතා පහසුවට ලස්සනට දියුණු විදියට කරගන්නට පුළුවන් වාග්ය හදා ගන්නවා. හැබැයි ආකල්පේ මත ගොඩ නැගෙන්න ඕන. ඒ ආකල්පයේ මත වඩන වීර්ය ප්‍රායෝගිකව ක්‍රියා කරන එක තමයි දියුණු කරන්නේ දැනුම පාවිච්චි කරලා. දැන් දැනුම තියෙනවා පුතා ආකල්පත් නැහැ කුසලතාත් නැහැ. බාහුසත්‍යංච කියලා කිව්වේ විෂය දැනුම. මම පුතාලට ඒක විද්‍යාලෙන් හම්බ වෙනවා. බාහිර පන්ති වලින් හම්බ වෙනවා. බාහිර පන්තියෙන් ලැබෙන දැනුමත් විද්‍යාලයෙන් ලැබෙන දැනුමත් දෙක බාහු සත්‍යංච සිත් පංච ශිල්පීය වශයෙන් සමාජය ඇතුලේ දිගාරින්න පුළුවන්කම තියෙන්න ඕන. ශිල්ප කියලා කියන්නේ මොනවද? මොනවද ශිල්ප කියන්නේ? ඉස්සර දිසාපාමොක් ආචාර්යවරයා ගාවට ගියේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්නනේ. ශාස්ත්‍ර කියලා කිව්වේ විෂය දැනුම. ශිල්ප කියලා කිව්වේ විෂය දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව. විෂය දැනුම මේ ලෝකය ඇතුලේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තමයි ශිල්ප දක්වනවා කියලා කියන්නේ. පුතේ අඩු ඒකනේ. වැඩ දන්නේ. මහත්තයා කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ උගන්වන කාලේ විද්‍යාපීඨ වලින් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ගුරුපත්වයෙන් අරගෙන එන ආධුනික අපේ ගුරු මහත්මීන් ඉස්කෝලේට ඇවිල්ලා ඉන්න උගන්වන්න දන්නේ. දැනුම තියෙනවා. නමුත් ළමයි ඉස්සරහා නිර්මාණශීලීව ළමයාව අවබෝධ කරගෙන උගන්වන්න දන්නේ.
සමහර ගුරුවරු අඬනවා විෂයක් දුන්නාම. ළමයි ඉස්සරහට යන්න බෑ. ළමයා ඉස්සරහා ළමයින්ගේ ප්‍රශ්න ඉදිරියේ ළමයින්ගේ අභියෝග ඉදිරියේ ගුරුවරයාට පෞරුෂය නෑ අතර මූණ දෙන්න. ප්‍රායෝගික නෑ. ශිල්ප නෑ. ශිල්ප තියෙන්න ඕන. ශිල්ප දක්වන්න පුළුවන් මිනිහා ඕන එකකින් ජීවිතේ නිර්මාණය කරනවා. විසිකරන එකක්වත් නෑ ඔහු ගාව. මේ ලෝකේ අපි විසිකරන જાති තියනා නේද? ඒ විසිකරන જાති ඔක්කොම ශිල්ප දන්න මිනිහා ප්‍රායෝගික වේවා හසුරුවලා ගන්නවා. නිර්මාණශීලී. ඒක තියෙන්න ඕනේ. මම පුතාලට නෑ ඒක. ඉස්කෝලේ ගෘහ විද්‍යාව තියෙනවද? ඈ? ගෘහ විද්‍යාවට මහත්තයා වැඩිපුරම ඉස්කෝලේ උගන්වන්නේ පුඩින් වටලප්පක්. නේ? ඒ විෂය දන්න ඒ විෂය උගන්වන ගුරුවරිය ඉන්නවා නම් අහන්නකෝ. ඔවුන්ගේ වැඩේම පුඩින් වටලප්පක්. මම ඉස්කෝලේ යන කාලේ උගන්වන කාලේ ඔෆිස් එකට එනවා සතියකට සැරයක් දෙකක් පුඩිනුයි වටලප්පනුයි. අරුන්ද හැදුවලු ළමයි එක්ක එකතු වෙලා. නිතර ගෙනෙව් කියනවා. පිටි ගෙනෙව් කියනවා සීනි ගෙනෙව්. ගෙනල්ලා මේ උන්දගේ වැඩේ අරක තමයි. පුඩින් වටලප්ප. අවසානයේ පුඩින් වටලප්පන් ගෑනියා තමයි ඉතුරු වෙන්නේ. මම ඒක ඕනනම් දැන් පෙන්නන්නද? ගෘහ විද්‍යා පාඩම. විෂය ගෘහ විද්‍යාව පාඩම කෙසෙල් මුහ නියඹලාව. ඔක තව ඉස්කෝලේ කියන්නේ නෑනේ. නෑ නේද? උගන්නයි පස්සේ ඈ. මං අද මේ උගන්නලා යවන්නේ. ගෘහ විද්‍යාව නැමැති විෂයේ කෙසෙල් මුහ නියඹලාව නැමැති පාඩම ලියා ගන්නකො. කෙසෙල් මුහයගෙන රහුණු කොළපු කෙසෙල් මුහේ පැහිච්ච කොළපු ටික තියනවානේ. ඒ කියන්නේ කෙසෙල් මුහේ අර පොතු තියෙන්නේ. ඒ පැහිච්ච පොතු අයින් කරන්න. ලා පොතු සහිත කෙහෙල් මුහය තියුණු පිහියකින් හෝ කැත්තකින් සිහිම්මට ලියා ගන්න. සිහිම්මට ලියන ලද කෙසෙල් මුහ ලුණු වතුර බඳුනක දමා මද වේලාවක් තබා හොඳින් මිරිකා එහි කහට ගතිය ඉවත් කර ගන්න. කහට ඉවත් කරගත්ත මිරිකන ලද කෙසෙල් මුහ ටික පිරිසිදු බඳුනක දමා හොඳින් සහැල්ලුවට තුනී කර ගන්න. ඒට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිරිස් කරපිංච 3-5 යොදා කලවම් කොට දිය කිරි ස්වල්පයක් දමා ලිප තබා ගන්න. කිරි හිඳෙන තුරුම තැම්බුණු කෙසෙල් මුහ බඳුනට මිටි කිරි ස්වල්පයක් දමා කිරි පැසුණු පසු බා ගන්න. බිම තබාගත් කෙසෙල් මුහ උදේ කෑමට, දවල් කෑමට, රාත්‍රී කෑමට යෝග්‍ය ජල මල බද්ධයන් නැති කරන සෞඛ්‍ය සම්පන්න නිරෝගී ව්‍යංජනයකි. ඕක තමයි පුතේ විෂය දැනුම. ඕක තමයි දැනුම ලබා දෙන විෂය දැනුම. දැන් මට කියන්නකො මේක හදන්න ගන්න එක ගෑන් ළමයෙක්වත් ඉන්නවද කියලා මුළු ඉස්කෝලේම. ගෘහ විද්‍යාව ඉගෙන ගන්න ඔය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ එක ළමයෙක්වත් නැහැ මේක හදන්න දන්න. ළමයි තියා ළමයින්ගේ අම්මලාත් ඉන්නවා බහුතරයක් මේක හදන්න දන්නේ. මේ ප්‍රායෝගික ලෝකයේ පුතේ වියදම් නැතුව ආර්ථිකය කළමනාකරණය කරගන්න තියෙන ශිල්පීය දක්ෂතාවයේ ඇති දරුවන්ගෙන් මිනිසුන්ගෙන් සැහැල්ලු ජීවිතයක් ගෙවන්න මේවා තියෙන්නේ.
ඒකනේ ශිල්ප දක්වනවා කියන්නේ. විෂය තිබ්බට වැඩක් නැහැ. ඒ දැනුම පොතේ පතේ තිබ්බට වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ නිර්මාණය කරන්න ඕන. නැතුව මොනවද? තනේන තත් තනත් තනේන තත් තනත් තම්දනාන තන තතන තනේන දෙතන තම්දන තනේන තානත් තනත් තම්දනාන මටත් පුළුවන් නැටුම් කියලා දැන් මට කියන්න පුළුවන් නේද? වන්නම පාඩම්. එහෙනම් මට නැටුම් පුළුවන්. ඒකේ ස්වර ප්‍රස්තාරයක් හදා ගන්න පුළුවන්. හැබැයි නටන්න දන්නේ නැත්තම් නටන්න දන්නේ නැත්තම් ඒ ක්‍රමයට වැඩක් නැහැ. අනිත් එක ඒ ගීත කාණ්ඩයක් දැනගෙන නැටීමක් දැනගෙන හිටියට වැඩකුත් නැහැ. ආධ්‍යාත්මයෙන් ජීවිතයේ නැටුමේ තියන්න දන්නේ නැත්තම්. බාහුවක ශික්ෂණයනේ උගන්වන්නේ. ශික්ෂණේ උගන්වන්නේ අස්සයා කියලා කියන්නේ වේගයෙන් දුවන එකෙක්නේ. අස්සයා හරිම වේගවත් සතෙක්. හැබැයි බලන්නකෝ සුරංගා වන්නමේ අස්සයා යන්නේ කොහොමද කියලා. බෝධිසත්වයෝ අරගෙන තවුස්දම් පුරන්න, බවුන් වඩන්න, බුදු බව ලබන්න යන ඒ පුණ්‍යවන්තයව අරගෙන යන ශික්ෂණය නිවුණු බව සුරංගා වන්නමේ උගන්වන්නේ. මේ හැම ශේත්‍රයක්ම නිර්මාණශීලීව ලෝකයට දායාද කිරීමේ වාග්ය ඇති මිනිහා තමා පුතේ කුසලතා පිරුණු මිනිහා. ශිල්ප දක්වන මිනිහා. දැනුම තියෙන්න ඕන. ශිල්පීය දක්ෂතාවයේ මත ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ තමන් ඉගෙන ගත්ත දේ ක්‍රියාත්මක කිරීමේ වාග්ය තියෙන්න ඕන. ඒ වාගේම ඒ වැඩ කරන හැම වෙලාවෙම විනයෝච විනයානුකූලව කරන්න ඕන. දැන් විනය නැහැනේ. තියෙන දැනුම තියෙන කුසලතාවයෙන් පාවිච්චි කරන්න උනත් විනයක් නැහැ. විද්‍යා දදති විනයං. අධ්‍යාපනයේ පිහිටන්නේ විනය මත. මනාව අධ්‍යාපනයේ පිහිටන්නේ විනය මත. නිකන් ඉගෙන ගන්නවා කියලා දුවන්න පුළුවන්. හැබැයි විනය නැත්තම් ඒක මනාව පිහිටන්නේ නැහැ. ලෝකයට ගලපලා ගන්න බෑනේ. හැමෝටම ප්‍රියශීලී නෑනේ. Tamanට අනතුරක් නැතුව ලෝකයට අනතුරක් නැතුව Taman දිනන ගමන් ලෝකය දිනන්න. Taman වැදගත්කු වෙන බවන් ලෝකය වැදගත් කරන්න. Taman නිදහස් වෙන ගමන් ලෝකය නිදහස් කරන්න. Taman සතුටු වෙන ගමන් ලෝකය සතුටු කරන්න නම් Tamanගේ දැනුම ක්‍රියාවට නම් බද්දී විනයානුකූලව ඒ කාර්යභාරය වෙන්න ඕන. එතකොට තමයි පුතේ පිරිපුම් මිනිහෙක් හැදෙන්නේ. ලස්සන සුන්දර සොඳුරු මිනිහෙක් නිර්මාණය වෙන්නේ ඒක ඇතුලේ. එහෙම නැතුව වැඩක් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරණීය මෙත්ත සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, කන්ද පිරිත වැනි සූත්‍ර දේශනාවන්, ඒ වගේම මෛත්‍රී භාවනාව මේ වගේ උගන්වන්නේ මේ නිවුණු තැම්පත් ගුණ ඇති මිනිහෙක්නේ. ඒක ඔබේ ඉස්කෝලේ උගන්වන ඔය සංගීතය ඇතුලේ
ඒක තියලා තියෙන්නේ. ඉස්කෝලේ විෂයක් හැටියට තියෙන සංගීතයේ ප්‍රායෝගික වැදගත අවසානයේ නිමා වෙලා ඉන්න ඕනේ නියුණු තැම්පත් මිනිහෙක්. ඒ විෂයෙන් නැත්නම් වැඩක් නැහැ. ඔය సౌందර්ය විෂයන් ටික ඉස්කෝලේ වැදගත්ම විෂයන් මාත්‍ය ගණන් ගත්තේ නැතුවට. ලස්සන සොඳුරු සම්මේදී පුණ්‍යවන්ත ධනවත් ශ්‍රේෂ්ඨ මිනිසෙක් නිර්මාණය කරන්න තියෙන වාග්ය ඔය විෂයන් තුල තියෙනවා. ඒ సౌందర్యාත්මක මිනිහා නිර්මාණය වුනේ නැත්තම් වැඩක් නැහැ. මම දැක්කා මේ ඊයේ පෙරේදා අපේ මේ පූජනීය උත්තමෙක් సౌందర్యාත්මක හැකියාවන් තිබුණු පූජනීය උත්තමෙක් විනයානුකූල නොවීම නිසාවෙන් නින්දාවට භාජනය වෙලා අත්අඩංගුවට යනවා. ජීවිතේ හැන්දෑ කාලේ මොන තරම් පරිහානියක්ද බලන්න. අවුරුදු 70 ගානක් ආපු දිවි ගමනේ පරිස්සම් වුණ නැත්තම් රැකුන් නැත්තම් වටිනාකම තේරුම් ගත්තේ නැත්තම් විනය රැක්කේ නැත්තම් ශික්ෂාකාමී වුණේ නැත්තම් ඒකේ තියෙන බරපතල ඛේදනීය බව අපරාධිත බව තමන් විනාශ වෙන ගමන් තමන් පරිහානියටපත් වෙන ගමන් තමන් දුක් වෙන ගමන් මුළු ලෝකයම නිදහස සතුට සැනසීම සැපත සියල්ලම ලෝකයාගෙත් නැති කරන මිනිස්සු ඉන්නේ. ඒක තමයි ඇත්ත. කරණීය මෙත්ත සූත්‍රයයි ඔය කන්ද පිරිතයි මෙත්තානිසංස සූත්‍රයයි තුනම අධ්‍යයනය කරගෙන ලියපු ගීතයක් තියෙනවා පුතේ. අමරදේව මහත්තයා තමයි කියන්නේ. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන්න මගේ සොඳුරු ළඟුනේ මගේ සොඳුරු ළඟුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහින්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කලුවර හඬා වැටෙද්දී ඔබේ දිවි ගමනේ රුවන් විදිතයේ මණික් පාන් වැට දැල් වේවා මණික් පාන් වැට දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ළඟුනේ මගේ සොඳුරු ළඟුනේ. ලස්සන කතාවක් තියෙනවා. ගෑනු ළමෙක් පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා ඉඳලා. පිරිමි ළමයා හරිම ගුණගරුක ශික්ෂාකාමී ප්‍රායෝගික චරිතයක්. ගෑනු ළමයා ටිකක් දඟකාර චරිතයක්. මේ දඟකාර ගෑනු ළමයා කාලයක් මේ කොල්ලත් එක්කන් යාළු වෙලා හිටියත්
අර දඟකාර කෙලිලොල් එයාගේ බලාපොරොත්තු වලට yaadෙන්නේ නැහැ කොල්ලව. කොල්ල ආධ්‍යාත්මයෙන් පෙම්වතියව නැගෙනියක්සේ රැකගෙන තමයි ආදරය කරන්නේ. නැගෙනියක්සේ පෙම්වතුන් කාලේ තමන්ගේ එක්කුස උපන් නැගෙනියක්සේම රකින්න ඕනේ. මේක තමයි සැබෑ ප්‍රේමය. එහෙම රැකගෙන ආදරය කරගෙන යන මේ ළමයාට මේ කොල්ලව නිකන් ගැලපෙන්නේ නැහැ. නිකමෙක් වගේ හිතුණා. ඊට පස්සේ සමාජයේදී හැඩි දැඩි පෙනුම් ඇති දඟකාර කොල්ලෙක් මුණ ගැහිලා මේ කොල්ලව අතහැරලා අර කොල්ලත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ටික දවසයි ගියේ ළමයා බලාපොරොත්තු වෙච්ච අර දඟකාර ඉල්ලීමට කොල්ලගෙන් සහාය හම්බ වුණා. මේ ළමයා අනතුරට භාජනය වුණා. ඊට පස්සේ මේ ළමයාට දැන් ඉක්මනින් කසාදයට යන්න උවමනාව ඇති වුණා. නැත්නම් ජීවිතේ අතරමං. ඊට පස්සේ දෙමව්පියෝ එකතු වෙලා මේ දෙන්නව කසාද බැඳලා පළවෙනි අර පෙම්වතාගේ ගේ ඉස්සරහින් තමයි යන්නේ. පළවෙනි අර හිතවතාගේ පෙම්වතාගේ ගේ ඉස්සරහින් තමයි මේ ජෝඩුව දැන් යන්නේ. කොල්ලට මබුල් ගෙදෙට්ට යන්නත් බෑ. අනාරාධිතයි. ගමම දන්නවා යාළු වෙලා හිටපු බව. එතෙන්ට ගියොත් එහෙම ඒ දෙමව්පියන්ට ප්‍රශ්නයක්. පෙම්වතියට ප්‍රශ්නයක්. එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ආරවුලකට එන්න පුළුවන්. ඒ නිසා කොල්ලා හිතනවා නෑ මම යන්න හොඳ නෑ එතෙන්ට. මං ඇයට ආශිර්වාද කරනවා කියලා ගේ ඉස්සරහින් යන්න යන ජෝඩුව දිහා බලාගෙන ඒ ජෝඩුව දකිනකොට මේ කොල්ලාගේ හිතේ ඇති වෙන සිතුවිල්ල තමයි පුතේ ඔය තියෙන්නේ සින්දුවේ. නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරේ හරි ලස්සනයි, සුවඳයි, පවිත්‍රයි, සුමටයි. ඒ පිවිතුරු සුමට පවිත්‍ර වූ නිර්මාණශීලී මගේ ආදරය නොදැක්ක ඔබ දුටු ආදරය සමග දැන් යන්න යනවා. මං දුක් වෙන්නේ නැහැ, මං සතුටු වෙනවා. මං ආශ්‍රය කළ කාලේ ඔයාගේ පතිවතට ඔයාගේ සීලයට මගෙන් හානියක් වෙලා නැහැ. ඔයාගේ සීලය රැකලා දෙන ගමන් මගේ සීලයද රැකගෙන පෙම් කළ මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ යන්නේ කුලවත් ප්‍රේමණීය විවාහයකට කියලා. පතිවත ඇති කුලවත් ගමනක් යන බව මා දන්නා නිසා මම සතුටු වෙනවා. ඔබටත් ඔබ අතගත් ස්වාමියාටත් සිහිනකදීවත් දුකක් නොවේවා, බියක් නොවේවා. මණික් ගලකින් කරන ලද පහනක් වාගේ හැමදාම එක විදියට ආලෝකමත්ව ජීවිතේ පවත්වගෙන යන්න වරම් ලැබේවා. සෞභාග්‍යයෙන් සපිරි සුබ අනාගතයට ශ්‍රී සුබ මංගලම් කියලා මේ ගීතයේ ඇතුලේ තියෙනවා. මහත්තයා මේ සෞන්දර්ය විෂයන් ඇතුලේ මේ උගන්වන්නේ ජීවිත පාඩම්නේ. ජීවිත පාඩමක්. සමාජයේ දැකීමේ ගුණයක්. ශික්ෂාකාමී මිනිහෙක් නිර්මාණය කරලා ඒ මතින් ලෝකේ ජය ගන්න මිනිසුන් වහදනවා. දැනුම, ආකල්ප, කුසලතා මේ තුන මිනිහෙක්ගේ ජීවිතේ මහා මංගල්‍යයක්. බාහුව සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. සුසික්කිත කියලා කිව්වේ පින්නතුනි කායික මානසික යහපත් වූ දැක්මෙන් කරන ක්‍රියාවක්. කායික මානසික සෞඛ්‍යය කිව්වට කමක් නැහැ. කායික මානසික සෞඛ්‍ය
මානසික සෞඛ්‍ය හොඳ වෙනකොට චර්යාවන් ඊටාම සෞඛ්‍ය සම්පන්නයි. එතකොට කය පිරෙහෙන්නේත් නැහැ, මනස පිරෙහෙන්නේත් නැහැ. ඒ මිනිහා බාහිර ලෝකේ ජය ගන්න ක්‍රියා කිරීමේ පෞරුෂයක් තියෙන කෙනෙක් හැටියට නිර්මාණය වෙනවා. කරන රැකියාව ධාර්මිකයි. අධාර්මික රැකියාවලට යන්නේ. ධාර්මික රැකියාවකින් ධාර්මික කර්මාන්තයකින්ම ජීවිතේ නිර්මාණය කරන්න ජය ගන්න මහන්සි ගන්නවා. මේ මෑතකදී ඔබ දකින්න ඇතිනේ ඔබට යාබද පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් අරගෙන පෙන්ෂන් යන්න ඕන මෙන්න තියෙද්දි විසි වුණානේ. විසි වුණා නේද? විසි වුණා. මම ලංකාවේ එහා කෙරවල හිටියට මම දන්නවා. පෙන්ෂන් යන්න පොඩි කාලයක් තිබ්බේ. බලන්නකො හදපු අම්මත් ඉවරයි හදාපු තාත්තා වදාපු අම්මා උගන්වපු ගුරුවරු තමන් සේවය කරපු මුළු ශ්‍රී ලංකා පොලිසියම මේ සියල්ලම අභාග්‍ය සම්පන්න විදියට විනාශ කරලා කාලකන්ණියෙක් ඇටියට ගියානේ යන්නේ. මොකටද ඒක? ඒ ජීවිතේ වැඩක් නැහැ. මිනිහෙක් මැරෙන කම්ම පුණ්‍යවන්ත මිනිසෙකු ලෙස ජීවිතේ දිනන්න ඕනේ. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක් අවුරුදු 99යි දවස් 354ක්ම ඉඳලා එක දවස ඇති අර මුළු ජීවිතේම විනාශ කරගෙන මැරෙන්න. මුළු ජීවිත කාලයම කරපු ඒවා අරකින් ඉවරයි. එහෙනම් අවසාන මොහොත දක්වාම අපි පිරිසිදුව ඉන්න ඕනේ. පවිත්‍රව ඉන්න ඕනේ. විනයානුකූලව ඉන්න ඕනේ. කරන වැඩ විනයානුකූලව කිරීමෙන් මහා මංගල්‍යයක් ජීවිතය තුල ගොඩනගාගෙන පින්වත් බෝසත් ගමනක් මය පුතේ යන්න පුළුවන්. වර්තමාන ලෝකයේදී මය පුතාලා බලන්න. පුතාලා ඔය ආශ්‍රය කරන සමාජයේ බොහෝ නරකාදී ගති ලක්ෂණ තියෙන. මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. හැබැයි කල්යාණ මිත්‍රයෝ. පාප මිත්‍රයන්ගෙන් වැඩක් නැහැ. ඔබ පාපයට අදින, ඔබ වැරදි ගමන් මගකට තල්ලු කරන, වැරදි ආදර්ශයන් දෙන මිත්‍රයෝ එක්ක ආශ්‍රය කරනවට වඩා හුදකලාව ජීවත් වෙන එක යෝග්‍යයි. අම්මා මිත්‍රයෙක් හැටියට, තාත්තා මිත්‍රයෙක් හැටියට, ගුරුවරියන් මිතුරෝ හැටියට තියාගෙන තමන්ගේ ජීවිත තොරතුරු ඒ ඈත් එක්ක සාකච්ඡා කරනවා මිසක් පාපතරයන්ට ජීවිත තොරතුරු දෙන්න විනාශ කරන්න යන්න එපා. ඒ අවාසනාවන්ත ලෝකය ඔබ තුල ගොඩ නැගෙන්නේ ඔබයි විනාශ වෙන්නේ. අපිට මෙවලන් තියනවා පුතේ වටිනා මෙවලන්. ඔය ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් තියෙනවා, කම්පියුටර් තියෙනවා, ලැප්ටොප් තියෙනවා, ටැබ් තියෙනවා. මේ වගේ ඥානාන්විත පින්වත් දරුවෝ හොඳ ඵලයක් ගන්නවා. වර්තමානයේ ඉන්නේ මහත්තයා අභාග්‍ය සම්පන්න දරුවෝ. මේ වගේ විනාශ වෙච්ච දරුවෝ ඉන්නේ. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ඉන්නවා අපේ හාමුදුරුවනේ. පිරිවෙන් වලත් පන්සල් වලත් පුංචි සාමණේර ස්වාමින් වහන්සේලා ජීවිත විනාශ කරගෙන තියෙනවා. ඒ හරහා ඒ තොරතුරු සම්පාදනය කරගෙන තායිලන්තේ ගියපු ස්වාමින් වහන්සේලා පිරිසක් මේ පහුගිය දවස්වල මහා ලොකු ඛේදනීය අපරාධයකට අහු වෙලා සාසනික වශයෙන් ලොකු හානියක් කරලා ඔවුන්ගේ ජීවිත විශ්වවිද්‍යාල ජීවිත එක ගුරු ජීවිතයක් තිබ්බා අනිත් ඔක්කොම විශ්වවිද්‍යාලවල සියලු දෙනාගේම ජීවිත විනාශ කළා. ඒකේ බරපතලකම කොච්චරද කියලා විස්තර කරන්න බැරි තරම් සමාජ අපරාධයක් ඒක ඇතුලේ සිද්ධ වුණා. එහෙනම් පුතේ අපි තනි මිනිහෙක් හැටියට වරදක් කළාට ඒ වරදේ බරපතලකම කොච්චරද කියලා කියන්න බෑ. මම පුතාලා කවුරු හරි දවසක වරදක් කළොත් ඒ වරදෙන් පුතාලා පීඩා විඳිනවට වඩා පුතාලගේ අම්මා, පුතාලගේ තාත්තා, පුතාලගේ සහෝදර සහෝදරියෝ, පුතාලගේ ගුරු භවතුන්
ඒපා පන්සලේ හාමුදුරුවන්ගේ ඉඳලාම සමස්ත සමාජයේම ඒ වේදනාව විඳින විශාල පිරිසක් සමාජයේ නිර්මාණය වෙනවා. ඒ හින්දා අත මිදිලා පරිස්සමෙන් විශේෂයෙන් අම්මලා තාත්තලා මෙතන ළමයි ටික අයින් කරලා මේ ළමයින්ගේ අම්මලා ටික ගෙනල්ලා තිබ්බනම් තමයි තිබ්බේ. ඔව් මම දන්නවා මුළු ළමා ලෝකෙම 75%ක්ම විනාශ කෙරුවේ මේ වර්තමානයේ ඉන්න ලපටි ලාමක ගෑනු. ආධුනික අම්මාවරු. ඔකිලාට පුදුම කුලප්පුවක් තියෙන. ළමයිට උගන්වනවා කියලා උදේ ඉඳලා රෑ වෙනකන් ළමයාත් අරගෙන ඉබාගාතේ දුවනවා. ඉබාගාතේ දුවන. සීමාවක් තියෙන්න එපා. මහව රේල් ස්ටේෂන් එක ළඟ මම රෑ බණට ගිහිල්ලා එන ගමන් රේල් ගේට් එක වහලා තිබ්බා. මම වාහනේ නැවැත්තුවා. පියදුරු පුතා වාහනේ නවත්තපුවාම මම වීදුරුවෙන් මගේ වම් අත පැත්ත බැලුවා. බයිසිකලයක මිනිස්සෙකු ඉන්නවා හැන්ඩල් එකට ඔළුව තියාගෙන නිදාගෙන. මම පොඩ්ඩක් බැලුවාම මේ මට හුරු පුරුදු මූණක්. මම වීදුරුව පාස් කරලා ඉවරලා අප්පච්චි කියලා කිව්වා. ඊගොල්ලෝ මිනිස්සයා ඔළුව උස්සලා මන් දිහා බැලුවා. බයිසිකලේ නවත්තලා විජහට ආවා. මම අප්පච්චි මෙතන මට චුට්ටක් නින්ද ගියා අපේ හාමුදුරුවනේ දුව පන්ති යන්නකම් ඉන්නේ කිව්වා. රෑ 12යි මාත්‍ය උසස් පෙළ පන්තියට ගිහිල්ලා ගෑනු ළමයා අර මිනිස්සයා ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සයා පීඩාව කොච්චරද බලන්නකෝ. මේ අධ්‍යාපනය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඇත්තට මහත්තයා ඉස්කෝලේ තියෙනවා නම් විෂය නිර්දේශයේ පෙළපොත් හැටියට ගහලා එවනවා නම් ගුරුවරුත් ඉන්නවා නම් දෙමව්පියොත් ඉන්නවා නම් අය මොකටද බාහිරව මේ සමාජය විනාශ කරලානේ තියෙන්නේ. මේක තේරුම් අරගෙන පැහැදිලි විනයානුකූල පරිසරයක් නිර්මාණය කරන්න බැරි නම් ඒක හදන්න නැත්තම් අපි මේ වාක්කරව කොච්චර උත්සාහ ගත්තත් ඇදගෙන යන පාර අරකන අපේ උත්සාහයෙන් වැඩක් නැහැ. අපි මේ කරන කැපකිරීමෙන් වැඩක් නැහැ. මේ බාහිර පන්ති හින්දා මම දන්නවා ගුරුවරු ගුරු ජීවිතේ අතහැරලා තියෙන්නේ ගොඩක්. ගුරු ජීවිතේ අතහැරලා ටියුෂන් යනවා. ඉස්කෝලේ උගන්වන ගුරුවරුත් කම්මැලි කමෙන් විශේෂ අතාරිනවා. විෂය අතාරිනවා. බාහිර පන්තියෙන් ආවරණය කර ගන්නවා කියලා හිතා ගුරුවරයා මැලි වෙනවා. ඔව්. අපේ හඳුන්නේ සමහර පිරිවෙන් වල සතියට උගන්වලා නැහැ නේද? ප්‍රායෝගිකව අපිට පේනවානේ සතියට උගන්වන්න තියෙන කාලච්ඡේදයෙන් 4න් එකක්වත් උගන්වලා නැහැ. සමහර ඉස්කෝලක් තියෙනවා හැම. ඒ තමයි. එන්නේ වරද කාගේද? පවතින ක්‍රමයට සාප කරන්න ඉස්සෙල්ලා දෙමව්පියෝ දිහා බලුවා නම් වටිනවා. මම දන්න දරු පැටව දෙන්නෙක් ඉන්නවා. එහේ අපේ පැත්තේ අම්මයි තාත්තයි දෙන්න. තාත්තා නම් අකුරු දන්නේම නැහැ. අම්මා පහේ පන්තියට විතර ගිහිලා තියෙනවා. මගේ වයස කොල්ලක. මගේ උපන්දිනේමයි. ඒ දෙන්නගේ පුතු දෙන්නෙක් ඉන්නවා. පුංචි කාලේ ඉඳලා පන්සල ඉස්සරහා ඇලට තමයි එන්නේ මූණ හොදන්න මොන්ටිසෝරි වාසයේ ඉඳලා. කොල්ල දෙන්න ඇවිල්ලා ඉස්සෙල්ලා සෙරපු දෙක හොදනවා. සෙරපු දෙක හොදලා ගොඩින් තියනවා. ගොඩින් තියලා දත්නද බුරුසුව හොදලා සෙරපු දෙක උඩින් සබන් පෙට්ටියේ පියන තියලා ඒකෙන් තියනවා. ඊට පස්සේ කොල්ලා මූණ හොදලා සබන් කාලා හොඳට සුද්ධ පවිත්‍ර වෙලා තුවායෙන් ගොඩ වෙලා තුවායෙන් අතපය මූණ කට පියගෙන සෙරප්පු දෙකක් දාගෙන සබන් පෙට්ටියත් අරගෙන යනවා. හරි පිළිවෙලයි.
අර නූගත් දෙමව්පියෝ දෙන්නගේ දරුවටව දෙන්න. හරි පිළිවෙලයි. මං හරි ආසයි ඒකට. මේ ළමයි දෙන්න අපේ හැමෝම ඉගෙනගෙන ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ ශිෂ්‍යත්ව පාස් වුණා ඉහළින්ම. අයියා ඉස්සෙල්ලා විභාගෙ ලියලා පාස් වුණා. මල්ලි අවුරුදු දෙකකට පස්සේ ලියලා පාස් වුණා. දෙන්නම ඉහළින්ම පාස් වුණා. ඊට පස්සේ මේ අහිංසක දෙමව්පියෝ දෙන්න ඈත ඉස්කෝලවලට දරුවෝ දෙන්න විවිධ අය දැම්මා. ළමයි ශිෂ්‍යත්ව පාස් වෙනකොටම ගෑනු අය ඉතින් සක්විති රජකම පහළ වුණා වාගේ ගෑනුන්ට. අර ශිෂ්‍යත්ව පාස් වෙනකොට. ඒගොල්ලෝ අරගෙන ගියා නගරවල ඉස්කෝලවලට. අරගෙන ගිහිල්ලා දැම්මා. මෙවුන් දෙන්නම ගමේ ඉස්කෝලේටම දැම්මා. 6 පන්තියට ඇතුල් කරුවා ගමේ ඉස්කෝලේට. ඕලේ ලිව්වා ඉහළම ප්‍රතිඵල. කොළ දෙන්නම. ඊට පස්සේ දෙමව්පියෝ අරන් ගියා ඉහළ ප්‍රතිඵල ආයේ. කොළ දෙන්න නතර වුණා. කොළ දෙන්නම ගියේ නෑ වෙන ඉස්කෝල වලට. A level කළා ගමේ. අපේ හැමෝම එක ළමේ දිස්ත්‍රික් රෑන්ක් එක 2 අනිත් ළමයා 8. අය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දිස්ත්‍රික් රෑන්ක් එක 8න් විශ්වවිද්‍යාලයට ගියා. බාලේ කාලිව්වා දිස්ත්‍රික් රෑන්ක් එක 2 විශ්වවිද්‍යාලයට ගියා. අයියයි මල්ලි දෙන්නම එකම විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගත්තා. කොහොමද කියන්නේ? උවමනාව තියනවා නම් සත්පුරුෂ නම් මව්පියන්ගේ විනයානුකූල මඟ පෙන්වීමක් තියනවා නම් දරුවෝ විනයානුකූලව ඉගෙන ගන්නවා නම් ඒ ළමයාට පුතා මහමගේ අතරමං වෙන්න සමාජයේ අතරමං වෙන්න වල්ගමන් වලට ජීවිතය අරන් යන්න ඕනේ. පුණ්‍යවන්ත දරුවෙක් හැටියට ජීවිතය දිනුව හැකියි. ඒ නිසා සත්පුරුෂ ඇසින් බලා දෙමව්පියන් දරුවන් ගුරුන් දෙගුරුන් සියලු දෙනාම අනාගත මේ රටේ වගකීම ඔබේ අතේ තියෙන බව අවබෝධ කරගෙන මූලික ගුරු දෙගුරුන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට කළොත් දරුවෝ වැඩි විය පැමිණෙන්න තමන්ගේ යුතුයකම තමන්ගේ වගවීම මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් තමන්ට දිරිය දුන්න ගුරු දෙගුරුන් වෙනුවෙන් මේ ලෝකයේ අභිමුවේ නැගිටින්න වරම් ඇති පුණ්‍යවන්ත ගමනක් යන්න බාහු සත්‍යංජ සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තම ලෝකයේ ඇතුලේ සුභාවිත වචනයෙන්ම දිනීමේ වාග්ය ඒ මහා මංගල්‍යයත් මය පුතාලගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වාග්ය තියෙනවා. ඒ සඳහා සත්පුරුෂ මෛත්‍රී සහගත සෙනෙහ සහගත ආකල්ප හිත් තුල ජනිත කරගෙන ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමට අනුව බුදුමග යමින් අධ්‍යාපනය ලබන්න අධ්‍යාපනය ලබා දෙන්න ගුරු දෙගුරුන්ට සහ සිසු දරුවන්ට දැනුම ආකල්ප කුසලතාවයන් මනාව පිහිටුවා ගැනීමේ වාග්ය වාසනාව මේ තුලින් ජනිත වේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව හැම දිනම දෙවියන් පින් දෙන්න